සුබ දවසක් වේවා සීනුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 2017 A level accounting paperේ MCQ වල කීවෙනි එකද 24 වෙනි MCQ එක. අපි යමු ගානට. ඒ කියන්නේ මේකේ පොඩි තියරි කොටසක් තියෙන ටස් ගාලා ඉවර කරන්න පුළුවන්. හරි. අවශ්‍ය වන්නේ බලන්න පහත කුමන කාර්යයන්. මෙතන කාර්යයන් ටිකක් දීලා තියෙනවා. ඒ කියන්නේ වැඩ ටිකක්. හරිනේ? කාර්යයන් ආයතනයක කළමනාකරන ගිණුම්කරණයේදී තේරෙනවද? කළමනාකරන ගිණුම්කරණයේදී සිදු කරනු ලබයිද? මොකද්ද? පහත කුමන කාර්යයන්. පහත කුමන කාර්යයන් කියන්නේ කුමන කාර්යයන් ආයතනික කළමනාකරන ගිණුම්කරණයේදී සිදු කරනු ලබයිද? ඒ කියන්නේ කළමනාකරන ගිණුම්කරණයේදී කරන වැඩ තමයි අහන්නේ. කළමනාකරන ගිණුම්කරණයේදී කරන වැඩ විතරයි. හරිනේ? බලමු පළවෙනි එක. වාර්ෂික අයවැය ලේඛනයේ පිළියෙල කිරීම. අයවැය කියන්නේ ඇස්තමේන්තු හදනවා. තේරෙනවද මම කියන එක? ඇස්තමේන්තු හදන්නේ කළමනාකරණය. මේකේ මතක තියාගන්න මෙහෙම දෙයක්. ඕකේ ගිණුම්කරණයේ කොටස් දෙකයිනේ. මූල්‍ය ගිණුම්කරණය අනිත් එක කළමනාකරණ. ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණයේදී ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අතීත තොරතුරු. පරණ කේස්. හරිනේ? හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත වර්තමාන අනාගත ඒ තුනම ගන්නවා. අතීත වර්තමාන කියන්නේ ප්‍රවර්තන අනාගත ඒ ඔක්කොම තොරතුරු ගන්නවා. දැන් අයවැයක් හදනවා කියන්නේ ඇස්තමේන්තුවක්. ඔය රජයෙන් අයවැය ලේඛනයක් කියනවනේ. ඒ කියන්නේ ඇස්තමේන්තුවක් කරන්න හිතන් ඉන්නවා. කරලා නැහැ. එතකොට අයවැය ලේඛන හදන්නේ කළමනාකරුවෝ. එහෙනම් කළමනාකරන ගිණුම්කරණය මේකෙන්. හරිනේ? ඊට පස්සේ තීරණ ගැනීම සඳහා කාර්යයක පිරිවැය. මොකද්ද? තීරණ ගැනීම සඳහා තීරණයක් ගන්න කාර්යයක පිරිවැය. වියදම් කියලා හිතන්නකෝ පිරිවැය. ස්ථාවර සහ විචල්්‍ය ලෙස විශ්ලේෂණය කිරීම. මූල්‍ය ගිණුම්කරණයේදී ස්ථාවර විචල්්‍ය කියලා වර්ග කරනවද? නැහැ. ඊයේ ඉක්කොන් වලනේ හරිනේ. කළමනාකරන ගිණුම්කරණයේදී මතකද? පිරිවැය පරිමාලාව විශ්ලේෂණය මුළු ස්ථාවර පිරිවැය ඒකකයක දායකය ඒ තියෙන්නේ කළමනාකරන ගිණුම්කරණය. ස්ථාවර විචල්්‍ය තියෙන කළමනාකරුවෝ. හරිනේ? එහෙනම් බීත් කළමනාකරන ගිණුම්කරණය වැඩ. ඊට පස්සේ ප්‍රසිද්ධ කිරීම සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම. ඒක මූල්‍ය. ඇයි ඒ? LKS 7 LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන. මූල්‍ය ගිණුම්කරණය. එහෙනම් මේකේ ඉන්නේ මැනේජර්ලා හදන්නේ නැහැ. තේරෙනවනේ? ඊට පස්සේ ව්‍යාපෘතියක් ඇගීම සඳහා මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. කළමනාකරන අයියේ ව්‍යාපෘතියක් ඇගීම සඳහා මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු. ඇස්තමේන්තු කියන්නේ මොනවද? අනාගත. තේරෙනවනේ? කළමනාකරුව. එහෙනම් D උත්තරය. ABD උත්තරේ තියෙන 3. ABD උත්තරේ අංක 3. අවුලක් නැහැනේ. ඒ විදිහටයි එන්නේ. එහෙනම් 24 හරි. 24ට උත්තරේ අංක 3. 25 කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකේ.